Hello friends, welcome back to my YouTube channel. ඉතින් අද ඔයාලට ගෙනාවේ පට්ටම් පට් ආත් වීඩියෝ එකක්. ඔක්කොම කලින් අපි යන්න බෑ ගරාජ් එකට. මොකද අපි ආතලුයි වීඩියෝ එකට ආතල වැඩක් කරන්න අපිට ඕන වෙනවා දම් රජින බස් එක. නැත්තම් මේක හරියන්නේ නැහැ. ඔය ඔක්කොක්වත් නෙමෙයි අපිට ඕනේ කෝවන්න. මේ තියෙන්නේ බඩු හැව්. මේ ආකාරයට දාගමු. මේක හොඳයිද මේක හොඳයිද? ඔය කට්ටිය එකක් කියන්න ආයේ මට මොකක්ද ඒක තමයි අද ස්පොන්සර් කරන්න යන YouTube channel එකක් තියෙනවා. ඒක මම වීඩියෝ එකේ මැදදී කියන්නම්. දැන් සාමාන්‍යයෙන් මට හිතෙන්නේ මොකද්ද? මේ සන් කැප් එක නැහැ නේද අම්මාචිනේට. නිකන් යවන්න දුකයි වගේ නේ. නැද්ද? මට එහෙම සීන් එකක් තියෙනවා. ඒ නිසා ඕක දාමු. හරි මම කතා කරනවා ඒක වැඩි දන්නේ ඒක එහෙන්නේ නැද්ද දන්නේ මම හදිසියට කරන්නේ වෙන කතාවක්. දැන් අපි ඔක්කොම හරි මේක තමයි ස්පොයිලර් එක වෙනස් කරගන්න තියෙනවා පොඩි ලස්සන එකක් දාමු. මේක තමයි රජිනට හරියන්නේ. රජිනට මොකක් හරි සේව් ඇඩ් එකක් දෙමු. ඉතින් මම ආසම නැහැ ඔය සේව් ඇඩ් එකට. මම ඔයාලා මේ ගේම් එක ගන්නව නම් ගන්න. හරි ලස්සන ගේම් එකක්. ඉතින් මම ගහන්න තාම ඉන්නවා ඒකයි පාටි ලයික් කරනවා ඒ තියනවා වගේ නෑ නේද ඔයාලා channel ස්පොන්සර් කරගන්න ඕන නම් මම දාලා දිනවා මගේ ෆෝන් නම්බරේ ඒකට මැසේජ් දාන්න එතකොට මම ඔයාලටත් මේ වගේ කරලා දෙනවා ස්පොන්සර් මේක ඉවර වෙනකම් ටික කියන්නම් මෙමය දැන් එකේ මට දාලා තිනවා එයාගේ එකට මම දැන් කරන්නේ ඒක කරන්න තමයි අද මේ හදිසියෙම එකක් කරේ දැන් මේ වෙලාවට කරලා දැන් වෙලාව කීයට විතර ඇද්ද කියන්නේ 22යි 24යි අද මැච් එක බල තමයි ඉතින් කරන්නේ ඒ නිසා තමයි මේ ගෑනකන් ඉන්නේ නැත්නම් කොච්චර රැවරකන් නිදා මේ ඇහැරන් ඉන්නේ මම නිදා ගන්නවා ඇහැරන් ඉන්න එකේ ප්‍රයෝජන තියෙනවද ඒකයි හරි මේ වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට දම් රජිනත් එක්ක අපිට යන්න වෙන්නේ කොළඹට මොකද දම් රජින අද කෑලි ගලවන්නනේ අපි යන්නේ දම් රජින කෑලි ගලවනවාද මා විසින් කෑලි ගලවන්නේ වෙන කවුරු විසින්ද වෙන කවුරුවත් නෙමෙයි මං විසින් ගලවන්නේ මේ ගේම මරු මං අරන් දිනවා මේ ගේම පට්ටයි ඉතින් සුම්මා වෙන්න වෙන්න පට්ටේ මේ ගේම එක ඔයාලත් අනිවාර්යයෙන්ම ගන්න නම් ගන්න අයිති සුම්මා ඔයාලත් ගන්න නම් ගන්න පුළුවන් මේ විදිහට පිළිගත්ත ඒකත් මරු මං ඒක වෙන විදිහකට ඒක වෙනවා දැන් අපි යන් අපේ ගේම් කාද මන්ද නෙමෙයි රැට ඉතින් මදුරුන්ගේ කේස් තියෙනවා ඒක වෙනම කතාවක් දැලුවා ඒක ඉවරයි කිව්වට ඉවරමක් නැහැ ඒක තාම ඉන්න මදුරුව එම් තමයි ඉතින් ලෝක ස්වභාවය අපේ ලේකා ඌ අපි මරුවට වෙලක් තියනවානේ ඌ අපේ ලේ දීලා ඉන්නේ ලේ බොන්න කලින් මරන්නේ එතකොට තමයි එතකොට ඒක හොඳ ආත්මයකටත් යනවා මේ ඉන්නේ නේද ඩබල් සිංගල් දාලා ඉන්නේ අයිතින් ඕම් බලන්න වගේ ඉන්දුව ඕන් එක සුපිරි ඔයාලා දන්නවනේ ඉතින් අපි කෑලි ගලවන්නේ යන්නේ මම මේකේ රහස් තැන් වගේ කුද්දාන්න ඒ වීඩියෝ එකක් දානවා ළඟදිම ඒකත් අනිවාර්යෙන් බලන්න අලුත් වීඩියෝ එකක් දාලා තියෙනවා අර ලස්සන සින්දු ටිකක් තියෙන එකේ ඒකත් බලන්න ඉතින් ලෝභ වෙන්න එපා ඉතින් ඔය channel එක subscribe කරන්න ලෝභ වෙන්නේ මොකටද ඔය නිකන් තියෙන subscribe මන් එකනේ වෙන කෙනෙක්ගේ අද subscribe කරලා නම් කමන්නේ ඔන්න ඔය තව එකක් මේ subscribe කරා කියලා මොකද වෙන්නේ මං අහන්නේ නැද්ද ඉක්මනට හෝන් එක ඕෆ් කරගන්න මේක ඕෆ් කරන්න පොලිසියෙන් ඉන්නවට ආදී ඔකත් ඕෆ් කරන්න අර හැප්පිච් එක දැක්කද දන්නේ
කේස් එක තියෙන්නේ ඒකනේ. දැක්කනම් මල ගෙලියයි ජූනි 7යි නම්බර 10 උටා. මෙන්න අපි නවත්තන්න. අඩෝ පොලිස් මාමේ වලිද ඉල්ලන්නේ. වලි නම් ටිකට් කෙටින් ටිකට් කරලින් පොලිස් මාව යට කරන් යන්නේ ආයිද. පොලිස් මාව කෙලින්ම ලෙෆ්ට්. අපිට කරන්න දෙයක් නැහැ. පොලිස් මාව අපිට මොකද අත දාගෙන ආවේ. උටා මෙතන පොලිසියෙන් අරක දැක්කද දන්නේ. ආරංචි වෙනවද දන්නේ. ඩාලින්ලා ඔයාලා මොකද කරේ? කෑවද? අන්න පොලිස් උටා නැවතුණනේ. අනේ මාමි ඕම කරන්න එපා ඉතින් ඈ. අපිත් හරි අහිංසකනේ. අහිංසකයි රටක් වැඩි. ඕක අයින් කරලා නවත්ත ගන්න. අනේ එහෙම කරන්න එපා අපි පව්. කිව්වේ නේද අයින් කරලා නවත්ත ගන්න කියලා. අයින් කරලා නවත්ත ගන්නවා. ඉතින් කියන එකේ ඔන්න ඔය කරලම් බලමු. අනේ මාමි මේක නම් මේ අලුතෙන් අරගත්තේ 4000 සෝරි කෝටි 2ක් විතර වුණා මේක අරගන්න. මම පවුනේ මාමි. කොහොම කරන්න එපා අහිංසක දුක් විඳලානේ අරගත්තේ මං. යන්න යනවා මා දුකින් වෙන් විලා ඊගැන මාහතුවිලා යන්නේ කුමටද ඔබ මා දාලා හීනෙට මං යන්නේ හිමිහිලා. දැන් අපි බහිමු පොලිස් මාමා ගාවට යන්. හෙලෝ පොලිස් මාමේ මොකද ඔයා වලි දිල්ලන්නේ? කරුණාකර මගේ බස් එක මාට ලබා දෙන්න. නැතිනම් මං සුපුන් අයියට කතා කරන්නේ දම්. සුපුන් අය බස් එක ඇල්ලුවා කියලා. පොලිස් මාමේ ඔයා කෑලි ගලවන්න සිද්ධ වෙනවා. ඔයා අද දවස් ඇතුළත කෑලි ගැලෙව්වේ නැත්තම් ඔයාට බස් එක ගිනි තියාගෙන තමා වෙන්නේ. ඒක ඕනෙද නැත්තම් බස් එකේ කෑලි ගලවලා තියනවද? දැන් බලන්න ඕකේ ලයිට් දැම්මම පරිසර කොච්චර දූෂණය වෙනවද? ඒක තමා කියන්නේ. අනේ ඉතින් මේ ආණ්ඩුවේ ඉන්නේ ඉතින් ආණ්ඩුවට පරිසර දූෂණය වුණා කියලා මොනවා වෙනව? අම්මා පරිසර දූෂණය වෙනවා. හරි ඉතින් ඕක බැටරි දෙකක් තුනක් දාගන්න තරම් හරිනේ පොලිස් මාමි හොම කරන්න එපා ඉතින්. පොලිස් මාමි සංචාරක ආකර්ෂණය ලැබෙනවා ඕකෙන් මං කියන්නේ. නැද්ද පොලිස් මාමි? ඔයාවත් කියන්නකෝ. වැඩි කතා ඕනේ මේ ඔයාට ආයි කියන්න ඕක අද පොලිසිය එක්කෙනෙකුත් හැප්පුවා නේද? පොඩ්ඩක් ඉන්න බලන්න අන්න. පගාවක් ඕනනම් අරගන්නම් රුපියල් ලක්ෂ 4ක පගාවක් තමයි ඉතින් අපිට ඕනේ. ලක්ෂ 4ක් දුන්නොත් ওই කේස් එකත් යට ගහලා හැබැයි මේවා ගලවන්න ඕනේ. එච්චරයි. නැත්තම් බෑ. හොඳයි පොලිස් මාමි අපි ගියා. දුකයි සුවචනීයයි. තාමත් මට මේක ගලවන්න කිව්වා. තාමත් සුවචනීය අවස්ථාවක්. දැන් අපි යන් මේක ගලවන්න ගරාජ් එකට. දම් රජිනෝ යා යන්නේ ගියේ මා හැරදා. දුකයි සංසාරේ ඒ නිසා. දැන් ඉතින් අපි දම් රජිනෝ සාමු දෙන්න වෙනවා. දම් රජිනෝ සාමු දීලා යන්නට යනවා. දම් රජිනට මා දම් රජිනෝ ඔබ ඇයි අප හැරදා යන්නේ? සුමුන් අයියාවත් වැඩක් වෙන්නේ. පොලිසියෙන් ඇල්ලුවාමයි අඩේ හැප්පුණා. තව පොඩ්ඩෙන් ලෙෆ්ට්. බය වෙන්න එපා දම් රජින මං ඔයාව ආයෙ හදා ගන්නම්. හොඳද? උතා මෙතනින් නවත්තන සිරිතක් තියනවදලෝ. හරි එක තැනකින් කිව්වා බස් එකේ කෑලි ගලවන්න කියලා. ඒක වෙනම කතාවක්. එක තැනකින් කිව්වේ මේ පොලිස් මාමේ ඔය එක තැනකින් හරි කිව්වනේ ඔයා මේ ආයේ මේ කෑලි ගලවන්න කියන්න එන්න එපා ඉතින් ඈ. අපි යන් දැන් අපේ ගරාජ් එකට. ඔක්කොම කරන්නත් කලින් අපි ගරාජ් එකට ගිහින් ඉන්න. දුක හිතිලා
මට දැනිලා ඊනෙට වීලා නාතනි වීලා ඉනහිලා නාතනි වීලා පොඩක් ඉන්න මේ තටුටයි දැන් දත්ම දින්න යන වෙලාව ඒකයි මේ ඇත්තම් විනාඩින මේ කරන්න කියලා මට චැනල එක ස්පොන්ස කරන්න තියෙනවනේ අමතුකුණාලු හොම තමා දැන් අපි ගරාජ්‍යකට ආවා කියනෙක් ටයිම් දම්රජින ඔයා ගැන මට හරි දුකයි සුවචනීයයි මේ ආකාරය දැක්ට ඔයාව යන්න වෙන ඔයාගින් වෙන්වී යන්නේ කෙසේද ඊට පස්ස අපිට යන්න වෙනවා ගැරජ්ජකට ගරාජ්ගින් දම්රජින මේ විදියට කෝකෝකෝකෝ ඒකත් එපා මේකත් එපා ඔන්න මේකත් එපා එකත් එපා ආනේ මේකට ඕනේ මේකනේ මේකත් එපා මේකත් එපා මේකත් එපා මේකත් එපා මේක තියමු මේකත් එපා මේකත් එපා ආන්න ගියානිති මේකත් එපා මේකට ගියා මේක එකක්වත් එපා මේකත් එපා ඒකත් එපා මේකත් එපා මේකත් එපා මේකත් එපා මේකත් එපා මේකත් එපා මේ පැත්‍රියන් මේකත් එපා මේකත් එපා මේකත් එපා අපිට එකක්වත් එපා මේකත් එපා මේකත් එපා ස්පොයිලර් එකත් එපා මේකත් එපා ඊට පස්සේ මේකට ගියමු මේක අයින් කරමු දුකයි සංසාරේ මෙයාව අයින් කරමු දුකයි හිතිලා මට වෙනලා අපි මේකත් දයමු ඊට පස්සේ මේකට යන් ඒක ඊට පස්සේ ඕන් නම් ඕනේ ඉතින් වෙනස් කරන්න ඕනේ එහෙම කිව්වේ මේක තියමු මේක හොඳයි මේක තියමු and ඕක තියමු දැන් කැප් එකක් නෙමෙයි මේකත් තියමු දුකයි සංසාරේ ඔන්න ඉතින් අපේ දම්රජිගේ සුවසනීය අවස්ථාව හරි ඉතින් මං දැන් ඔයාලට කරන්න යන්නේ අනේ ඉතින් PDF ගන්නලා කියන්නේ ඇයි පත ඔය PDF එපා අපිට ඔයා යන්නේ ඊළඟ එන්නේ මොකද්ද graph මේ අප්ලිකේෂන් එකට යන්න අන්නරි මැච් එක කරලා තියෙනවා ඒක ගැන මට කතා මම සපෝට් කරන්නේ පාකිස්තානෙට ඉතින් ඊයේ අපිත් එක තිබ්බා ඔන්න ඉතින් ඔයාලට දැන් අපි ඔයාට මං දෙන්නේ යන්නේ ඔයාලා දන්නේ කරන අගල්ට අපියන් අරගත්ත තවුලන ඇරගත තවුලන මංගෝක තින ඔකද රාත් නෑ හැබැයි ටික ලස්සන ගාල්ටද මේකට මේ අරන් තියෙන්නේ ට්‍රැෆික් රයිඩ වලගන්න එකත් පට්ට ට්‍රැෆික් රයිඩ් තම හොඳම හයි ඔයාල් දැමං අරග ගැන කියන්නත් යන්නේ ඕම් බලන්න අපි මේක ඉවරෙනවම 46 ඉතින් මේක අපි ස්ටාර්ට් කරලම තියාගමු මොකද අපි ආය ඇවිල්ලා ඔක්කොම කරලා මේව කරගන්න බෑ
ඕන්න ඉතින් මම ඔයාලට ඒ channel එක තමයි පෙන්නන්න යන්නේ ස්පොන්සර් කරන. හරි ඉතින් ඔයාලා දැන් මේ ස්පොන්සර් කරන channel එක ගැන දැනගන්න ඕන නම් ඔයාලා මේවා කරන්න ඕනේ ගේමින් සරාබෝයි කියලා. ගේමින් සරාබෝයි කියලා මේ සර්ච් කරාගත්තාම ඔයාලට මේ වගේ එනවා. මේක මම සබ්ස්ක්‍රයිබ් කරලා තින්නේ. මේ තියෙන්නේ සරාබෝයි. ඒක අනිත් නෙමේ සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරාම 13 සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නේ. පළවෙනි 100වත් ගහගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න අය එයාව සබ්ස්ක්‍රයිබ් කරන්න පවුනේ. එයාගේ channel එකේ මේවා ඊට පස්සේ ලයික් කරන්න එයාගේ ඒවට කමෙන්ට් කරන්න. වීඩියෝ 7ක් දාලා තියෙනවා ෂෝට් වීඩියෝම. ෂෝට් වීඩියෝ 7යි. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න එයාට සපෝට් එකක් දෙන්න. පළවෙනි සබ්ස්ක්‍රයිබ් 200 හරි 100 හරි 50 හරි ගහගන්න 100 ගහගන්න උදව්වක් දෙන්න. ඉතින් ඒක ඊට පස්සේ අපි යන් අපේ දැන් ඒක හරි ඉතින් දැන් අපි යන් ඔයාලට මම කිව්වා මේකත් ඒ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන. මම දාලා තියෙනවා මගේ description එකේ මේ නම්බරේ. මගේ එන්නේ නම්බරේට WhatsApp මැසේජ් එකක් දාන්න. කෝල් ගන්න හදන්න එපා. කෝල් අරගත්තොත් කරදරයක් මට ඇත්තටම. ඉතින් ඒ නිසා මේ එහෙම ලයික් කරන්න හදන්න එපා. අනේ අපේ ලයික් කරන්න මං කියන්නේ ලයික් කරන්න මේ කෝල් ගන්න හදන්න එපා. අපේ දම් රජින කෑලි ගලවලා කොහොමද කැත? ඒක කැතයි දම් රජිනට එහෙම බලන්න කිසිම මේකක් තියන්නේ දුකයි සංසාරේ මොනවා කරන්නද. ඉතින් දැන් අපි යන් අපේ අන්තිම නැවතුම් පොළට. ඊට පස්සේ මම නවත්තන්න මේක ගමනන්ති. හරි ඉතින් මං ගියේ අර මේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න පාවුනේ. ඒ විතරක් නෙමෙයි මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට කියන්න අමතකුණ දෙයක් තියෙනවා. 1k ගැහුව ගමන් මම ඔයාලට ගේනවා Q&A answering වීඩියෝ එකක්. හරිද? ඒ වීඩියෝ එකට ඔයාලේ ප්‍රශ්න දාන්න ඕනේ. තාම මම පෝස්ට් එක දාලා නැහැ. 1k ගැහුව ගමන් මම දානවා අනිවාර්යයෙන්ම පෝස්ට් එක. ඒකට ඔයාලා ප්‍රශ්න මගෙන් අහන්න තියෙන ප්‍රශ්න ටික දාන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ප්‍රශ්න වලට මම කොහොමත් ඒක ළඟදිම දවසක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න 1k ගහන්න. ඊට පස්සේ එහෙනම් ඉතින් හැමෝටම සුබ රාත්‍රියක්. දැම්ම සබ්ස්ක්‍රයිබ් බටන් එකට පයින් පාද්දී කියන ලයික් බටන් එකට ඔළුවෙන් ගහගෙන යන්න. see you ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න.